හායි යාළුවනේ. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ටෙක්විමෝ YouTube channel එකෙන් තවත් අලුත් YouTube tutorial එකක් එක්ක. ඉතින් ගොඩ දෙනෙක් තියෙන ප්‍රශ්නය තමයි කොච්චර short video upload කරත් ඔයාගේ videos වලට views එන්නේ නැති එක. ඉතින් මේකට මොකද්ද හේතුව කියලා. මගෙන් කීප දෙනෙක් message දාලා අහලා තිබුණා. හරි ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරනවා මොනවද මේ short videos වලට views එන්නේ නැති වෙන හේතුව සහ ඒවට මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයා තමයි channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඒකට මම මේ වගේ වීඩියෝ එකක් ගෙනපුවම notification එක කරා ඔයා ළඟටම ගෙන්නන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි ඉතින් අද වීඩියෝෙන් මම කතා කරනවා ඔයාගේ YouTube short videos වලට views යන්නේ නැති හේතු පහක් පිළිබඳව. ඉතින් අපි බලමු මෙන්න මේ හේතු පහ මොනවද කියලා. පළවෙනි දේ තමයි ඔයාලගේ YouTube short video එකේ පළවෙනි තප්පර 3 ඊටම වැදගත්. මේක ඔයා edit කරන මොකක් හරි effect එකක් හෝ මොකක් හරි හේතුවක් නිසා බලන viewers ට clear නැත්නම් මේ වීඩියෝ එකෙන් මොකද්ද වෙන්නේ කියලා අනිවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝ එක බලන කෙනා ඔයාගේ වීඩියෝ එක skip කරන්න පෙළඹෙනවා. මෙන්න මේක ඔයාගේ වීඩියෝස් වලට views යන්නේ නැති වෙන බලපාන තවත් හේතුවක්. මොකද වීඩියෝ එකක් short වීඩියෝ එකක් swipe කරන එකේ ඔයාගේ වීඩියෝ එක තව කෙනෙක්ට suggest වෙන එක තමයි නවතින්නේ. ඔයාගේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොත් ඔයාගේ short වීඩියෝ එක තව කෙනෙක්ට suggest වෙනවා අනිවාර්යයෙන්ම. ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ YouTube studio එකේ analytics වල content යටතේ ගියාම මෙන්න මේ විදියට ඔයාගේ වීඩියෝ කොච්චර ප්‍රමාණයක් ස්වයිප් කරලද කොපමණ පිරිසක් බලලද කියලා ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔයාගේ ෂෝට් වීඩියෝ එකේ මෙන්න මේ පළවෙනි තප්පර 3 ඔයාගේ වීඩියෝ එක බලන viewers ට ක්ලියර් වෙන විදියට තියාගන්න ඔයා වීඩියෝ එක එඩිට් කරන්න මතක තියාගන්න ඕනි. හරි ඉතින් අපි බලමු ඊළඟට මොකද්ද මෙන්න මේ views නොවන හේතුවේ දෙවෙනි කාරණාව කියලා. හරි දෙවෙනි කාරණාව මෙන්න මේක. ෂෝට් වීඩියෝස් වලට ඔයාලා ඇඩ් කරන ටයිටල් සහ hashtag මෙන්න මේක. ඔයාලගේ වීඩියෝස් එකට views යන්න අනිවාර්යයෙන්ම බලපානවා. ඉතින් ගොඩ දෙනෙක් ඉන්නවා short videos upload කරද්දී hashtag හරියට add කරන්නේ නැතුව වීඩියෝ එක upload කරන අය. ඒ වගේම ඉන්නවා hashtag add කරන්න පුළුවන් උපරිමයටම add කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් මෙන්න මේ දේ ඔයා කවදාවත් කරන්න එපා. ඔයාගේ short video එක upload කරනකොට hashtag උපරිම 5ක් හෝ 3ක් අතර සීමාවක add කරන්න ඔයාලා මතක තියාගන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝ එකට ගැලපෙන විදිහට ඒ කියන්නේ ඔයා ඇඩ් කරන ටයිටල් සහ hashtag YouTube algorithm එකට searchable වෙන විදිහට ඔයාලා ඇඩ් කරන්න මතක තියාගන්න ඕනි. ඔයාලා අප්ලෝඩ් කරන වීඩියෝ එකට ගැලපෙන විදිහට trending hashtag ටිකක් දෙන්න මතක තියාගන්න මෙන්න මේ විදිහට. මම වීඩියෝ එකේ පැත්තකින් දාන්නම් මොනවද මෙන්න මේ hashtag ටික කියලා. ඔයාලා අනිවාර්යයෙන් මෙන්න මේ trending hashtag ටිකක් ඇඩ් කරන්න. ඊට අමතරව ඔයාගේ වීඩියෝ එකට ගැලපෙන hashtag දෙකක් විතර ඇඩ් කරන්න මතක තියාගන්න ඕනේ. හරි ඉතින් ඔයාලට මේ වීඩියෝ එකට ඇඩ් කරන්න ටයිටල් එකක් හරියටම හදාගන්න තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේකට ChatGPT භාවිතා කරන්න. හරි ඉතින් ChatGPT එකෙන් ඔයාලට ඕන විදිහට වීඩියෝ එක ගැන විස්තරයක් දීලා මේකට ෂෝට් ටයිටල් එකක් අනිවාර්යයෙන්ම ඔයාලට හදාගන්න පුළුවන්. හරි අපි බලමු ඊළඟට මොකද්ද මෙන්න මේ තුන්වෙනි කාරණාව කියලා. හරි ඔයාලගේ වීඩියෝ එකේ background music එක නැතුව dry නම් ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ energy එක down නම් ඔයාගේ වීඩියෝ එක බලන viewers ට මෙන්න මේ වීඩියෝ එක බලන්න boring වෙනවා. මෙන්න මේකත් ඔයාගේ වීඩියෝ එක ස්වයිප් කරන්න බලපාන තවත් එක හේතුවක් වෙනවා. ඉතින් ඔයාලගේ වීඩියෝ එකේ background music එක හොඳ quality trending යන music එකක් add කරන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනි. මේ background music එකත් ඔයාගේ වීඩියෝ එකේ viewer කෙනෙක් රඳව ගන්න ඉතින් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. හරි ඉතින් අපි බලමු මොකද්ද මේ ඊළඟට තියෙන හතරවෙනි හේතුව කියලා. හතරවෙනි හේතුව තමයි මෙන්න මේ දේ. ඔයා වීඩියෝ අප්ලෝඩ් කරන ටයිම් එක සහ ඔයා දවසකට කොපමණ වීඩියෝ ප්‍රමාණයක් අප්ලෝඩ් කරනවද කියන කාරණා මෙන්න මේ දේ. ඉතින් සමහරු ඉන්නවා YouTube අලුතින් පටන් ගත්ත අය සාමාන්‍යයෙන් දවසකට වීඩියෝ දෙකක් තුනක් අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කරනවා. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා යාලා කවදා හරි වීඩියෝ එක එඩිට් කරලා ඉවරන වෙලාවක කිසිම ෂෙඩියුල් එකක් නැතුව වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයා මේ දේවල් කරලා ඔයා බලාපොරොත්තු වෙන තරමට කොහොමත් views ගන්න අමාරුයි. ඔයා අනිවාර්යයෙන්ම අලුතින් YouTube channel එකක් කරන කෙනෙක් නම් ඒ කියන්නේ YouTube අලුතින්ම short video upload කරන channel එකක් හදාගත්ත කෙනෙක් නම් ඔයාටම කියලා schedule එකක් හදාගන්න ඕනි පළවෙනියටම. ඊළඟට ඔයාගේ YouTube channel එක ටිකක් පරණයි නම් ඒ කියන්නේ ඔයා short video upload කරලා සාමාන්‍ය මාසයක් විතර නම් channel එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ YT studio එකට ගියාම මෙන්න මේ විදියට ඔයාගේ viewers ලා active ඉන්න වෙලාවන් සහ දවස් මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් අදහසක් ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ අප්ලෝඩ් කරන්න හොඳ ටයිම් එක සහ දවස් මොකක්ද කියලා. ඉතින් දවසකට එක වීඩියෝ එකක් හෝ එහෙම නැත්නම් දවස් දෙකකට සැරයක් එක වීඩියෝ එකක් හරි එකම ටයිම් එකකට ඔයාලා අප්ලෝඩ් කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ තියෙන views ප්‍රමාණයට වැඩි views ප්‍රමාණයක් ඔයාලට වැඩි කරගන්න පුළුවන් වේවි.
හරි ඉතින් අපි බලමු මොකද වෙන්නේ මේ පස්වෙනි හේතුව කියලා ඔයාලගේ ෂෝට් වීඩියෝස් වලට views නොයන්න මෙන්න මේ තමයි පස්වෙනි හේතුව විදිහට තියෙන්නේ මික්ස් කන්ටෙන්ට් මේ දේ ගැන දන්න අයත් ඇති ඒ වගේම නොදන්න පිරිසකුත් ඇති අනිවාර්යෙන්ම මොනවාද මේ මික්ස් කන්ටෙන්ට් කියන්නේ ඔයාලා මොකක් හරි කැටගරි එකට ඔයාලගේ channel එකේ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරනවා හරි ඉතින් උදාහරණයක් විදිහට ඔයාලා ගේමින් channel එකක් ගේමින් ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරන channel එකක් කරනවා ඔයා ඒකට ඔයා ළඟ තියෙන මොකක් හරි ගේමින් කැටගරියට අයිති නැති කුකින් හෝ එහෙමත් නැත්නම් වෙහිකල් වීඩියෝ එකක් හරි මොකක් හරි වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා මෙන්න මේ ගේමින් කැටගරියට අයිති නැති එතකොට ඔයා කරන කැටගරි එකට අයිති නැති වෙනත් වීඩියෝ එකක් ඔයාගේ ෂෝට් channel එකට අප්ලෝඩ් කරනවා මෙන්න මේවට තමයි මික්ස් කන්ටෙන්ට් කියලා කියන්නේ ඉතින් මේ දේත් ඔයාගේ ෂෝට් වීඩියෝ වල views අඩු වෙන්න බලපාන තවත් හේතුවක් වෙනවා හරි ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම ඔයාගේ ෂෝට් වීඩියෝ channel එකට මෙන්න මේ මික්ස් කන්ටෙන්ට් දානවා නම් අනිවාර්යෙන්ම මේ දේ නතර කරගන්න ඕනි ඉතින් අද වීඩියෝ එකේ YouTube short views නොවන හේතු පහක් තමයි කතා කරේ. ඔයත් මේ වැරදි කරනවා නම් අනිවාර්යෙන් මේවා නිවැරදි කරගන්න කියලා මතක් කරනවා. එතකොට ඔයාගේ YouTube channel එකේ short views ඔයාලට වැඩි කරගන්න පුළුවන් වේවි. වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඉතින් ඔයාලා තියෙන ප්‍රශ්නත් පල්ලෙහාන් comment එකක් දාගෙන යන්න. ඉතින් ඉස්සරහටත් මම YouTube tutorial වීඩියෝ ගෙනවා. ඔයා තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකේ හම්බ වෙමු.